තේරුමක් නැති විශ්වාස නිසා මිනිසුන්ගේ ඔළුව සවුත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ කොච්චර පහත් තත්ත්වයට වැටෙන්න පුළුවන්ද කියන එක සමහරවිට හිතා ගන්නත් බෑ. ඒ නිසා අර විශ්වාස කියන ඒවා සමහරවිට හැදිලා තියෙනවා සමහර පොත් නිසා. ඒ කියන්නේ පොත්වල පදනමක් නැහැ. ඒ කියන්නේ තාර්කික නැහැ, ගණිතයට සම්බන්ධ නැහැ, විද්‍යාත්මක නැහැ. එන් කිසිම සම්බන්ධයක් නැති දේවල් තියෙනවා. ඊට අමතරව හැබැයි වෙනත් සිම්බල් ක්‍රමයකට උගන්වන දේවලුත් තියෙනවා. කියන්නේ බුදුදහමේ නම් මායя ගැන කිව්වම මායя කිව්වම මතකයි කියලාත් ගන්න පුළුවන්. ඒ වගේ සිම්බල් විදියට තව කියන පංචස්කන්ධයට තමයි මායя කියලා කියන්නේ. ඒ වගේ දේවලුත් තියෙනවා. නමුත් අර විශ්වාසය නිසා ඊට සාර ඇදිලා තියෙන සමහර පොත් ඒ කියන්නේ දැන් සමහර පොත් ලියලා තියෙනවා මිනිසුන්ගෙන් කරුණු හංගලා. ඊට පස්සේ ඒ පොත් බලාගෙන තව මිනිස්සු පොත් ලියලා තියෙනවා වැරදියට තේරුම් අරගෙන. ඒ විදිහට ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ ලෝකේ. කියන්නේ විෂ්ණු පුරාණය කියන පොත ගත්තොත් ඒකේ තියෙන්නේ බෞද්ධ ගැන්වීම් වලට අදාළ දේවල් ටිකක් තියෙනවා. මොකද ඒක මත පදනම් වෙලා තව ලිපි පොත්යක් තියෙනවා. එතකොට ඒ වලින් වැරදියට අර්ථකථන ලැබිලා තියෙනවා. ඊට අමතරව දැන් අපි මේ ඒ වගේ ඊට පස්සේ විශ්වාසයෙන් කියන එක හැමදේම දන්න විඥානය කියන එක. ඒ කියන්නේ හැමදේම කියන්නේ සාපේක්ෂව ගොඩක් දේවල් දන්න විඥානයක් තමයි තියෙන්නේ. ඒකට අපි අරමුණු කරන දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි දැනගන්නවා කියන්නේ හැමදේම දන්නවා වගේ දෙයකින් කොටසක්. එතකොට ඒ වගේ දෙයක් බුදුදහමේ තියෙනවා. ඊට අමතරව අනිත් ආගමකත් අපිට හොයාගන්න පුළුවන්. ඒ වගේ දේවල් ආගම් වල මේ තියෙනවා. බලන්න ඒව ගලපලා මොකද්ද වෙන්නේ කියලා. මොකද මේ මිනිස්සු මේ විශ්වාස නිසා ගොඩක් මේ අපරාධ කරනවා. ආගම් තමයි ගොඩක් දුරට ඒවට බලපාන්නේ. ඒව ගැන කතා නොකර ඉන්න එකට වඩා මේව ගැන කතා කරලා මේගොල්ලන්ගේ පොඩ්ඩක් මොලේ පාදන එක හොඳයි. මොකද මේ ආගම් කියන්නේ මේ එහෙම අරාගෙන කන්න එහෙම උගන්නන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ මේ ආගම් වලින්. නිසා ඒ ආගම් සුද්ධ කරන්න හදන්න නැතුව ඒ ආගම් වල තියෙන අඩුපාඩු කතා කරන්න මෙතන අපිට ඉඩක් තියෙනවා නම් තමයි ගොඩක් හොඳ. මොකද මේ එහෙම නැතුව මේ ආගම් වලට යට වෙලා මිනිස්සුන්ට බොරු කියලා මේක ප්‍රශ්න වැඩි කරගෙන ඉන්නවට වඩා හොඳයි ඒවාගේ අඩුපාඩු කතා කරලා ඒ ප්‍රශ්න නැති කරගන්න එක.